මම මේ ඊශ්‍රායලයේ ඉන්න ඔයාලට අද හදන්න උගන්වන්නේ ක්‍රෝෆ්ම මුලේ. මම බසාර තකුම් සිසොත් හදන විදිහටම ඒකට බත් ටිකක් කවලම් කරලා මං අරගෙන තියෙනවා ක්‍රෝෆ්. ඒ කියන්නේ ගෝවා කොළ තම්බලා විනාඩි 3ක් විතර හොඳට නටනු වතුරේ තම්බලා ඒකේ අර මුලක බඳිනව විදිහට අපි අර ගෝවා කොලේ ගාන්ට එහෙම හදා ගන්න ඕනේ ලස්සනට නවලා. ඔයාට මං ඊළඟ ෆොටෝ එකේ පෙන්නන්නම්. ඊට පස්සේ ලුණු සුදු ලුණු තෙලෙන් බැදෙන්න අරලා ඒකට මේ 3-5 වර්ග ටික එකතු කරලා ලුණු ටිකක් දාලා ඒක ටිකක් තැම්බීගෙන එනකොට පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඒකේ යුෂ විදාගේ පොඩ්ඩක් මේක තැම්බීගෙන එනකොට රන්වන් පාට වෙලා බැදීගෙන එනකොට අර ටික දාන්න තියෙන්නේ. මං වතුර පොඩ්ඩක් එකතු කරනවා මේකට හොඳට තැම්බෙන්න ඕනේ. ඉතින් හරිම රසවත් කෑමක් ලේසියෙන්ම හදා ගන්නත් පුළුවන්. මම මේ ගානට ගින්දර තියන්නේ ඔයාගේ ගානට ගැලපෙන්න ලුණු එකතු කරගන්න. ඊශ්‍රායලයේ ගොඩක් අය කැමති. ඒත් අපේ ටේස්ට් එක නන් නෙවෙයි මේක. ඒ වුණාට අපේ 3-5 දැම්මොත් අපේ රසට ගන්නත් පුළුවන්. මම මේ බැටර් එක හොඳට මික්ස් වෙන්න ඇරලා ඒකට මම එකතු කරනවා මේ වගේ මම අර හදාගත්ත ක්‍රෝෆ් මුලයිම් ටික. මේ තියෙන්නේ ටික. ඊට පස්සේ මේක ඔය බැටර් එකෙන් හොඳට හිඳෙන්න තැම්බෙන්න තියෙන්නේ. තැම්බෙන්න නෙමෙයි ඒක පොඩ්ඩක් අර තෙපරාදු වෙනවා වගේ. ඒක හරි රසයි. ගොඩක් අය කනවා. ඕනනම් oven එකෙත් හදන්න පුළුවන්. මම නම් ඇත්තටම ලිපේ හදන්නේ. මේ ඔය ඉස්ම ගතිය තෙත ගතිය පොඩ්ඩක් හිඳුනම ලිප් ඕෆ් කරන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න. ස්තුතියි.